දෙනාටම තිරුවන් සරණයි. අද මම මේ සූදානම් වෙන්නේ එළඹෙන සිංහල අලුත් අවුරුදු සඳහා සුබ පැතුමක් එකතු කරන්න. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුද්ද එළවිලා තියෙන්නේ 13 වෙනිදා පරණ අවුරුද්ද ලෙසත් 14 වෙනිදා අලුත් අවුරුද්ද හැටියටත් අපි 13 වෙනිදා සිංහල සිරිත් විරිත් චාරිත්‍ර විදි ඉෂ්ට සිද්ධ කරන දවසක් පරණ අවුරුද්ද. මේ පරණ අවුරුද්ද අපි ගිවි යන අවුරුද්ද තුල අපෙන් යම්කිසි අඩුපාඩුවක් වැරද්දක් වුණා නම් ඒට සමාව භජනය කිරීම සඳහා දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට බුලත් දීලා කතා කරලා ඒ වැරද්ද සමා කරගන්නවා. ඉතින් මම මේ අවස්ථාවේදී අපේ දුවල පුතාලට මතක් කරන්නේ දුවල පුතාලා ඉගෙන ගන්න කාලය තුල ගෙදර ජීවත් වෙන කාලය තුල ඒ ගෙදර ඉන්න දෙමව්පියන් සමග වැඩිහිටියන් සමග කටයුතු කරනකොට යම් අඩුපාඩුකම් තිබුණා නම් ඒවත් මඟහරවලා යෑම සඳහා 13 වෙනිදා පරණ අවුරුද්දේ ඒ සීලුම අතපසු වීම නැවත ඇති නොවන ආකාරයේ හිතේ තියාගෙන දෙමව්පියන්ට ගුරුවරුන්ට බුලත් අතක් දීලා වන්දනා කළා ඒ සමාව ගැනීම වැනි කටයුතු කරන්න කියලා. ඒත් එක්කම ඒ දවසේ 13 වෙනිදා අපි සිරිත් විරිත් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ සිරිත් විරිත් තමන්ගේ ගෙදර වැඩිහිටියන් තමයි මේකට මුල් වෙන්නේ. ඉතින් ඒ වැඩිහිටියන් අලුත් අවුරුදු උදාව සඳහා ඒ පරණ අවුරුද්දේදී සිදු කරන ලබන ඒ සිරිත් විරිත් සම්ප්‍රදායන් පිළිබඳ හොඳ අවධානයකින් ඉඳලා ඒවත් අපේ ජීවිතයට සහසම්බන්ධ කරගන්න කියලා මම මතක් කිරීමක් කරනවා. අලුත් අවුරුද්ද 14 වෙනිදා උදා වෙන්නේ 9:32ට. ඒ අලුත් අවුරුදු උදාවත් සමගම අලුත් අවුරුද්දේ මේ දුවල පුතාලා සියලු දෙනාම මම යහපත් පුරවැසියෙක් වෙනවාය. හොඳින් මගේ අධ්‍යාපන කටයුතු මම කරගෙන යනවාය. දෙමව්පියන්ට ගරු කරමින් ඒගොල්ලන්ගේ බහට ආවනතව හොඳ විනීත දරුවෙක් හැටියට මම හැසිරෙනවාය. පාසලට පැමුණාට පස්සේ ඒ ගුරු මහත්මීන්ට ගරු බුහුමන් දක්වමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවායි කියන අදිෂ්ඨානය ඒ අලුත් අවුරුදු උදාවත් සමග සිහිය තබා ගන්න කියලාත් මම මතක් කිරීමක් කරනවා. ඒත් එක්කම ඒ අලුත් අවුරුදු උදාවේදී වැඩ ඇල්ලීම් සඳහා මෙවර තියෙන්නේ නැකත් පත්‍රයට අනුව 12/6ට. ඉතින් දුවල පුතාලත් දෙමව්පියෝ තමන්ගේ රැකියාවන් අනුව ඒ කරනු ලබන කටයුතු සුබ මොහොතින් ආරම්භ කරනවා ඇති. මේ දුවල පුතාලත් ඒ වෙලාවේ සුබ මොහොතින් තමන්ගේ අධ්‍යාපන කටයුත්ත කරගෙන යාම සඳහා අවශ්‍ය දෙයකට යොමු වෙන්න කියලාත් මම මතක් කිරීමක් කරනවා. ඒ වගේම විද්‍යාලය තුල සේවය කරන ගුරු මහත්මීන්ටත් මම මේ අවස්ථාවේදී ඒ ගුරු මහත්මීන් කරගෙන යන කටයුතු හොඳින් කරගෙන යන්න ආශිර්වාද කරනවා. ඒ වගේම අනන්ති මණ්ඩලයටත් ඒ ආශිර්වාද ලබා දෙනවා. එහෙම ආශිර්වාද ලබා දෙමින් දුවල පුතාලා සීල දෙනාටමත් මේ අලුත් අවුරුද්දේ තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය, ධෛර්ය, නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.